අද අපි කතා කරන්නේ පෙරදිග සංගීතය ගැන. පෙරදිග සංගීතය කියලා කියන්නේ මොකක්ද? පෙරදිග සංගීතය කියලා අපි හඳුන්වන්නේ ಭಾರತೀಯ සංගීතයද? එහෙමත් නැත්නම් පෙරදිග සංගීතය කියන්නේ හින්දුස්තානි සංගීතයද? පෙරදිග සංගීතයයි බටහිර සංගීතයයි ගැන තුලනාත්මකව අපි කතා කරනකොට කතා කරන්නේ හින්දුස්තානි සංගීතයයි බටහිර සංගීතයයි ගැනද? පෙරදිග සංගීතය කියලා කියන්නේ ಭಾರತයේ උත්තර ප්‍රදේශයේ භාවිත වෙන සංගීතයට පමණක් කියලා හිතාගෙන ඉන්න පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම පෙරදිග සංගීතය කියලා කියන විෂය ඇතුලේ විෂය පරාසය ඇතුලේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන්න ඕනේ හින්දුස්තානි සංගීතය කියලා හිතන අය. ඒ වගේම සමහර වෙලාවට පෙරදිග සංගීතයේ විෂය ඇතුලේ පෙරදිග සංගීතය හැර අනිත් දේවල් ගොඩක් තියෙන අවස්ථාවක් තියෙනවා. නැත්නම් පෙරදිග සංගීතය විතරක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් පෙරදිග සංගීතය කියලා කියන්නේ බොහෝ විට ශාස්ත්‍රීය ආභාෂයක් තියෙන සංගීත සම්ප්‍රදායක් විදිහට ගත්තොත් අපි සලකන්නේ ಭಾರತೀಯ ආභාෂයේ තියෙන සංගීතයක් විදිහට. හැබැයි ಭಾರತೀಯ සංගීතය ගැන අපි කියවගන්නේ කොහොමද? ಭಾರತೀಯ සංගීතය අපි දන්න විදිහට ಭಾರತයේ නාට්‍ය ශාස්ත්‍රයේ තියෙන සෛද්ධාන්තික කරුණු මත පදනම් වෙච්චි ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායක්. ඒකෙන් අපි කොටසක් කරගෙන අපි ඉගෙනගත්ත කොටස පමණක් පෙරදිග සංගීතයේ විදිහට හැදෑරුවොත් එතන ගැටලුවක් එන්න පුළුවන්. ඒ වගේම ಭಾರತೀಯ සංගීතය කියලා කියන්නේ හින්දුස්තානි සංගීතයටද එහෙම නැත්නම් කර්ණාටක සංගීතයටද එහෙම නැත්නම් පෙරදිග සංගීතය ලෙස අපි ඉගෙනගත යුත්තේ කොමක්ද? මේ ගැටලුව අපිට අද තියෙන දේවල්. සංගීත අධ්‍යාපනයේ යෙදෙන අපි පෙරදිග සංගීතය අධ්‍යයනය කරනවා නම් පෙරදිග කලාපයට අයිති ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕනේ. පෙරදිග කලාපයටම ඇති මේ කලාපයටම පොදු වූ ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය ගැන අපි හදාරන්නට, ඒ ගැන ප්‍රශ්න කරන්නට, ඒ ගැන අධ්‍යයනය කරන්නට, විමර්ශන කරන්නට ඕන. නමුත් එහි එක් කොටසක් පමණක් ගැන අධ්‍යයනය කරමින් එය පෙරදිග සංගීතය යයි හැඳින්වීම එතරම් බුද්ධිගෝචර නොවේ. අපි මෙහෙම කියමු. භරත මුනි ගැන නැත්නම් භරත ගැන අපි කතා කරනකොට භරතගේ නාට්‍ය ශාස්ත්‍රයේ තමයි පෙරදිග සියලු කලාංග පිළිබඳව අපි හදාරන ඒ අවශ්‍ය මූලික කාරණා අන්තර්ගත වෙලා තියෙන භරතගේ නාට්‍ය ශාස්ත්‍රයේ. ඒ භරතගේ නාට්‍ය ශාස්ත්‍රයේ තියෙන තොරතුරු මත අපි නාට්‍ය කලාව, සංගීත කලාව, නර්තන කලාව ගැන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඒවා රස විඳින විදිහ ගැනත් අපි කතා කරනවා. අපි සංගීත කලාවේ තියෙන ස්වර, රාග, ගායන විධි ක්‍රම මේ හැම දෙයක් ගැනම මූලික සංකල්ප ඒ පදවලින් නොතිබුණාට මූලික සංකල්ප ටික අපි හඳුනාගන්නේ භරතගේ නාට්‍ය ශාස්ත්‍රයෙන්. ඒ මත පදනම් වෙච්ච ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය අයිති වෙන්නේ වර්තමාන ಭಾರತයට විතරක්ද? එහෙම නැත්නම් වර්තමාන ඉන්දියාවට විතරක්ද? නැහැ. අපි ඉන්දියානු සංගීතය කියලා ඉගෙන ගන්න ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය වර්තමාන ඉන්දියාවට විතරක් අයිති ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායක් නෙවෙයි. එහෙමත් නැත්නම් අපි ඉගෙන ගන්න හින්දුස්තානි සංගීත සම්ප්‍රදාය කියන්නේ ಭಾರತೀಯ සංගීතය නෙවෙයි. පමණක් නෙවෙයි. ඒ කියන්නේ ಭಾರತೀಯ සංගීතය කියන එකට මේ කලාපීයනන්‍යතාවයක් තියෙනවා. භරතගේ නාට්‍ය ශාස්ත්‍රයේ තියෙන සිද්ධාන්ත ගැන කතා කරොත් ඊට පෙර සිට පැවති දේවල් මත පදනම්ව තමයි භරතගේ නාට්‍ය ශාස්ත්‍රය රචනා වෙන්නේ. ඒ පෙර පැවති මූලාශ්‍රය අතරේ ලංකාවේ මූලාශ්‍රයත් තියෙනවා. ලංකාවේ අපි දන්න ඒ හින්දු ආගම මත ඉඳගෙන
තමන්ගේ ක්‍රියාවන් සිදු කරපු නිර්මාණ බිහි කරපු රාවණා ගැන අපි අහලා තියෙනවා. ಭಾರತයේත් ඒ ගැන පොදු පිළිගැනීමක් තියෙනවා. අපි රාවණ හස්ත වීණාව එහෙම නැත්නම් ඒකතන්ත්‍රීය වීණාව අපි කියන වයලීනයේ මුල් ආරම්භය ගැන අපි කතා කරන්නේ රාවණගේ. රාවණා ගැන කතා කරන අපි ඒ වගේම ලංකාදාන සාරං කියලා රාගයක් ගැන අපි කතා කරනවා ලංකාවේ බිහි වුණායි කියලා. මේ විදිහට මේ ලංකාවේ අයත් මේ ඔය කියන පෙරදිග ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය ගොඩනගන්නට යම් විදිහකින් දායක වෙලා තියෙනවා. එම තොරතුරුත් පසුකාලීන ශාස්ත්‍රවන්තයින්ගේ තොරතුරුත් මත පදනම් වෙලා තමයි භරත නාට්‍ය ශාස්ත්‍රය රචනා කරන්නේ. එතකොට ඒ භරතගේ නාට්‍ය ශාස්ත්‍රය මත අපි ලේඛනගතව පවත්වාගෙන එන ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය වර්තමාන ඉන්දියාවට පමණක් අයිතියයි කීම සාධාරණද? එවැගේම ලංකාව ඉන්දියාව ඇතුළු මේ කලාපයම අපි දන්නවා යටත් විජිත විදිහට 1505න් පස්සේ පවතින පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන්ගේ යටත් විජිත විදිහට පවතින. ඉන්දියාවට නිදහස ලැබුණටත් පස්සේ තමයි පාකිස්තානය කියලා රටක් බිහි වෙන්නේ. ඒ නිදහසත් එක්ක පාකිස්තානය සහ ඉන්දියාව. එතකොට පෙර පැවති පාකිස්තානය ඉන්දියාවම තමයි. පස්සේ බංග්ලාදේශය ලංකා මේ කලාපීය අනන්‍යතාවයක් මේ ඔක්කොම රටවල් එකයි. මේ එතකොට කැඩිලා කොටස් වෙන් වෙලා යනකොට ඉතුරු වෙන කොටසට විතරද මේ පැරණි සම්භාව්‍ය ලක්ෂණ සම්භාව්‍ය සංස්කෘතිය අයිති වෙන්නේ. නෑ, මුළු කලාපයටම අයිති. බංග්ලාදේශයට, ඉන්දියාවට, ලංකාවට, පාකිස්තානයට මේ කලාපයටම අයිති ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායක් ගැන තමයි භරත කතා කරන්නේ. මේ කලාපයේම ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය ගැන. එනිසා භරතගේ නාට්‍ය ශාස්ත්‍රයේ කතා වෙන මේ කලාපීය සංස්කෘතික අංග ගැන අපි ඊට වඩා හොඳින් කියවන්නට ඕනේ.